පෝත් සිටි එක වගේ මොකද පෝත් සිටි එකටත් දැන් තියෙන්නේ තාම අපි විශේෂ මොඩල් එක තේරුම් ගන්න නැහැ නේ. දැන් පෝත් සිටි එක ඇවිල්ලා ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන්ස් කරන හදපු හබ් එකක්. ඒක රියල් එස්ටේට් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි. ඒ තාම රෙගියුලේෂන් ටික හදන්නේ නැහැ නේ අපි. දැන් හරිම නම් පෝත් සිටි එක අපි හදලා තිබ්බනම් අද මැද පෙරදිග අර්බුදයක අඩුම ගානේ මැද පෙරදිග වෙන ගණදෙනු වලින් අති බහුතරයක් කොළඹට පරිවර්තනය වෙනවා. මොකද ඊළඟ ෆයිනෑන්ෂල් මාකට් එක ෂිෆ්ට් වෙන්නේ ඒෂියා වලට. දැන් ඒක ඉන්දියාව තේරුම් ගන්න තියෙනවා. ඉන්දියාව ගිෆ්ට් සිටි එක හදලා තියෙනවා. දැන් මේ වෙනකොට ඉන්දියාව ගිෆ්ට් සිටි එක හරහා මැද පෙරදිග ආයෝජකයෝ සහ ගණදෙනු කරන ආකර්ෂණය කරමින් ඉන්නවා. මේ අපේ ඔපචුනිටි එක. අපිට තිබිච්ච ඔපචුනිටි එක. හැබැයි ඒක රීඩ් කරගන්න බැරි නම් දැන් ඔය මේකනේ පෝත් සිටි එකේ කාලේ කිව්වා සීගිරියක් කඩලා ගෙනන්න ඕනේ කිව්වා පෝත් සිටි එක හදාන්න. නේ. නිලුම් කුල්ල හදලා අන්තිමට යාළගේ පින්තූරේ ලෝටස් ටවර් එක තමයි බෑග්ග්‍රවුන්ඩ් එකේ දාගෙන ඉන්නේ. හැබැයි නිලුම් කුල්ල හැදුවේ ඇයි? ප්‍රොෆයිල් පික්චර් එකට දාන්න නෙවෙයිනේ. ඒක ටෙලිකොම් හබ් එකක්. දැන් මේ වගේ ආයතන වලත් ඒක ඇත්තට එතනින් තමයි බ්‍රෝඩ්කාස්ටිං වෙන්න ඕනේ. මෙදි ඒක කරගන්න තේරුන්නේ නැහැ. ඉතින් සතිය මේ සියල්ලම දිහා බලලා චෝදනා කරන එක ලේසි. දැන් ඔය කියන අයමනේ මගේ බාප්පා වෙන්න පුළුවන්. ඌ ගැන චෝදනා කරේ දැන් ඊට හොයන්න පුළුවන්. ඔයලා කියන්න පුළුවන් ඔයා මේ වැරද්ද කළා තියෙනවා මෙන්න සාකි කියලා. එහෙම නැත්නම් එක්කෙනෙක්ට එන්න කියලා බලහත්කාරයෙන් නම් මහේකාගේ පොඩි කාගේ නම දෙන්නේ නැත්තේයි කියලා හිරේ දාන්න ඕනේ නැහැ නේ.